අද වීඩියෝෙන් අපි බලමු 2026 අලුත්ම අප්ඩේට් වලට අනුව හරියට Binance account එකක් කොහොමද හදාගන්නේ කියලාත් ඔයා හදාගන්න Binance account එක ලංකාවේ ඕනම ID එකකින් verify කරගන්නේ කොහොමද කියලාත් ඒ වගේම ඔයාගේ Binance account එකේ සියලු settings හදලා ඔයාගේ බැංකු detail Binance account එකට add කරගන්නේ කොහොමද කියලාත් මේ වීඩියෝ එකේ සරලව කතා කරනවා. වීඩියෝ එකට යන්න කලින් ඔයා cryptocurrency ගැන දැනගත්තේ මොන අවුරුද්දද කියලා මුලින්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි බලමු මුලින්ම Binance account එකක් කොහොමද හදාගන්නේ කියලා. Binance account එක හදාගන්න අවශ්‍ය link එක මම පහළ description එකේ වගේම මේ වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙනවා. ඔයා මුලින් මේ link එක එකපාරක් touch කරන්න. අනේ link එක touch කරාට පස්සේ ඔයාලට මේ වගේ තැනකට එන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන තියෙන උඩින්ම dot තුනක් අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ මේ වගේ list එකක් බලා ගන්න පුළුවන්. මේ list එකේ open Chrome browser කියන එක touch කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට register page එකට එන්න හැකියාවක් තියෙනවා. ඉතින් registration එක කරන්න ඔයාලට පුළුවන් ඔයාගේ email address එක පාවිච්චි කරලා registration එක කරගෙන යන්න. email එක පාවිච්චි කරලා registration එක කරනවා නම් මෙන්න මෙතනට ඔයාගේ email address එක type කරගන්න. මුත් Binance එකෙන් recommend කරන්නේ ඔයා මෙන්න මෙතනට email address එක දීලා register වෙන එක. මෙන්න මෙතනට ඔයාගේ email address එක type කරලා ඊට පස්සේ මෙන්න මෙතනට tick එක දාලා මෙන්න මේ පහළ තියෙන continue කියන button එක ඔයා එකපාරට touch කරන්න. ඒ විදිහට continue කරාට පස්සේ ඔයාගේ email එක verify කරන්න එනවා. ඔයා අතන type කරගත්තු email address එකට මේගොල්ලෝ code එකක් කියවනවා. අන්න ඒ code එක ඔයා මෙන්න මේ පහළ තියෙන box එකේ type කරගන්න ඕන. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ email box එකට ගිහිල්ලා බලන්න code එකක් ඇවිල්ලා තියෙනවද කියලා Binance එකෙන්. අන්න ඒ code එක අරගෙන මෙන්න මෙතනට ඔයා type කරගෙන යනකොටම සම්පූර්ණම code එක type කරලා ඉවරනාට පස්සේ මෙන්න මේ විදිහට ඊළඟට එනවා create a password කියන තැනට. ඉතින් ඒ විදිහට ඔයාලට ආවට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ Binance account එකට හොඳ password එකක් ලබා දෙන්න. මේ password එක ලබා දෙනකොට මේගොල්ලෝ කියනවා අකුරු ඉලක්කම් symbol වගේ ඇතුළත් හොඳ password එකක් ලබා දෙන්න කියලා. ඉතින් ඒ විදිහට හරියට ඔයා password එක type කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් continue කියන button එක touch කරලා ඉස්සරහට යන්න. ඉතින් continue කරාට පස්සේ ඔයාගේ Binance account එක සම්පූර්ණයෙන්ම හැදිලා ඉවරයි. නමුත් ඔයාගේ account එක verify වෙලා නැහැ. මෙන්න මෙතන තියෙනවා next කියන button එකක්. අන්නේ next කියන button එක touch කරලා අපිට පුළුවන් අපි හදාගත්තු Binance account එක අපේ නමටම verify කරගන්න verify page එකට එන්න. මේ විදිහට verify page එකට ආවට පස්සේ ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් verify account කියලා තැනක් තියෙනවා. අන්න ඒ verify account කියන තැනට පහලින් බලා ගන්න තියෙනවා verify now කියලා button එකක්. අන්න ඒ button එක ඔයා එකපාරක් touch කරන්න මෙන්න මේ verify කියන button එක. ඉතින් ඔයාගේ account එක දැන් log වෙලා ඉන්නේ. ඔයාලට කරන් තියෙන්නේ මෙන්න මේ verify now කියන button එක පාරක් touch කරන එක. ඊට පස්සේ ඔයාලට මුලින්ම මේ විදිහට බලා ගන්න පුළුවන් උඩින්ම ඔයාගේ resident එක කියන්නේ ඔයාගේ රට මොකක්ද කියලා අහනවා. මෙතන ශ්‍රී ලංකා කියලා වැටලා තිබුණ නැත්නම් ඔයාලට කරන් තියෙන්නේ මෙන්න මේ ඊතල touch කරලා ඔයාගේ රට තෝරගන්න එක. ඉතින් ශ්‍රී ලංකාවේ නම් ජීවත් වෙන්නේ මෙතන automatically ශ්‍රී ලංකා කියලා වැටලා තියෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ account එක verify කරන්න භාවිතා කරන ID type එක අහනවා. මෙතනින් ඔයාලට පුළුවන් national ID එක පාවිච්චි කරන්න. එහෙම නැත්නම් passport එක, එහෙම නැත්නම් driving license එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක recommend කරලා තියෙන්නේ ID card කියන. ඉතින් ඔයාගාව දැන්ට ID card එක විතරක් තියෙනවා නම් මෙන්න මේ ID card කියන එක select කරලා යට තියෙන continue කියන button එක touch කරන්න. එහෙම නැත්නම් ඔයාගාව driving license එකක් වගේ තියෙනවා නම් driving license කියන එක select කරලා යට තියෙන continue කියන එක touch කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ page එකට එන්න පුළුවන්. මෙතනින් කියනවා තෝරපු document එක. උදාහරණයක් විදිහට ID එක තේරුණා නම් ID එකේ photo දෙකක් upload කරන්න තැනක් තමයි එන්නේ. ඉතින් මෙතන උඩ take picture කියන එකෙන් ඔයාලට පුළුවන් ඒ වෙලෙම ඔයාගේ phone එකේ camera open කරගෙන ඔයාගේ ID එකේ photo capture කරන්න. එහෙම නැත්නම් ඔයාලට යට තියෙන upload photo කියන තැනින් ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ ගැලරි එකේ තියෙන ID card photo upload කරන්න. ඉතින් මේ දෙකෙන් පහසුම ක්‍රමේ upload photo කියන එක. ඉතින් upload photo කියනවා නම් ඔයා කලින් ඔයාගේ ID එකේ හරි එහෙම නැත්නම් ඔයාගේ driving license එක තියෙනවා නම් driving license එකේ හරි photo කලින් capture කරගෙන ඉන්න. ඒක හින්දා අපි මුලින්ම අපි අපේ ෆෝන් එකේ camera open කරගෙන මෙන්න මේ විදිහට අපේ තෝරන ID එකේ ඉස්සරහා පැත්තේ photo එකක් වගේම අපි තෝරන ID එකේ පිටිපැත්තේ photo දෙකක් මුලින්ම capture කරගෙන ඉමු. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ upload photo කියන එක select කරලා යට තියෙන continue කියන button එක touch කරන්න. මොකද ඔයා කලින් photo capture කරගෙන තියෙන හින්දා ඔයාලට මෙතනින් ඒ photo upload කරන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට ඔයාගේ ID එකේ photo මෙන්න මේ විදිහට කොටස් දෙකකට තමයි upload කරන්න එන්නේ. උඩම තියෙන ඔයාලට ඔයාගේ ID එකේ ඉස්සරහා පැත්තේ photo එක upload කරන්න upload කියලා button එකක්. අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ මෙන්න මේ විදිහට gallery open වෙනවා. gallery ට access ඉල්ලුවොත් allow access ලබා දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ID එකේ ඉස්සරහා පැත්තේ photo එක ඔයා select කරන්න. ID photo එක තේරුවාට පස්සේ එන්නේ photo එක automatically මේකට upload වෙනවා. ඊට පස්සේ ඔයාගේ ID එකේ පිටිපැත්තේ photo එක upload කරන්න යනවා. මෙන්න මෙතන තියෙනවා upload කියලා button එකක්. අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ නැවතත් ඔයාගේ phone එකේ gallery open වෙනවා. ඊට පස්සේ ඔයාලට කරන් තියෙනවා ඔයා capture කරගත්තු ID එකේ පිටිපැත්තේ photo එක මෙන්න මේ විදිහට upload කරන්න. මේ විදිහට photo දෙක upload කරලා continue කරාට පස්සේ ඔයාලට එනවා living checking page එකට. ඉතින් මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ කැමරාවට මූණ අල්ලන එක. ඉතින් මෙතනදී ඔයාගේ මුහුණේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් තමයි මේගොල්ලෝ ගන්න. එතකොට මේකල්ටි කියනවා මේ living check එක කරනකොට අනිවාර්යයෙන් කැප් වගේ දේවල් පාවිච්චි කරන්න එපා. ඒ වගේම sunglass පාවිච්චි කරන්න එපා. ඒ වගේම
හොඳින් ආලෝකයේ තියෙන තැනකට ගිහිල්ලා මේ ලිවින් චෙක් එක කරන්න කියලා කියනවා. ඒක කරන්න ඔයාලට කරන්න තියෙන යට තියෙන කන්ටිනියු කියන බටන් එක ටච් කරන්න. එහෙම ටච් කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකේ selfie cam එක open වෙනවා. සමහර ෆෝන් වල selfie cam එක open වෙන්නේ නැත්නම් ඔයාලට කරන්න වෙනවා Binance application එක ඔයාගේ ෆෝන් එකට download කරගන්න. ඉතින් ඔයා පාවිච්චි කරන්නේ Android ෆෝන් එකක් නම් ඔයාලට පුළුවන් Google Play Store එකට ගිහිල්ලා මෙන්න මේ search bar එකේ Binance කියලා search කරලා Binance application එක ඔයාගේ ෆෝන් එකට download කරගන්න. Apple ෆෝන් එකක් නම් iStore එකකට ගිහිල්ලා ඔයාලට පුළුවන් Binance application එක download කරගන්න. Huawei වලත් මේ application එක ඔයාලා download කරගන්න හැකියාවක් තියෙනවා. Binance application එක download කරගෙන මේ විදිහට Binance application එක open කරගන්න. Binance application එක පළවෙනි වතාවට open වෙනකොට ඔයාගෙන් අහනවා ඔයා crypto වලට අලුත්ද එහෙම නැත්නම් ඔයා crypto සම්බන්ධ experience තියෙනවද කියලා. ඔයා අලුත් කෙනෙක් නම් මෙන්න මේ පළවෙනි එක තෝරන්න. ඒක තේරුවට පස්සේ ඔයාලට පුළුවන් ඉස්සරහට යන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ Binance application එක හරහා ඔයා හදාගත්තු account එකට login එක. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ යටම තියෙන login කියලා බටන් එකක්. අන්නේ login කියන මෙන්න මේ බටන් එක ඔයා එකපාරට touch කරන්න. ඊට පස්සේ ඔයා Binance account එක හදාගත්තු email address එක මෙන්න මෙතන type කරලා යට තියෙන continue කියන බටන් එක touch කරන්න. continue කරාට පස්සේ ඔයා Binance account එක හදනකොට ලබා දී password එක ගහන තැනක් එනවා. password එකත් හරියට type කරලා යට තියෙන continue කියන බටන් එක ඔයා එකපාරට touch කරන්න. ඊට පස්සේ ඔයාගේ email එකට එක code එකක් එවනවා. අන්නේ code එක ඔයා මෙන්න මෙතනට ඔයා හරියට type කරලා යට තියෙන submit කියන බටන් එක ඔයා එකපාරට touch කරන්න. එහෙම touch කරලා ඔයාට පුළුවන් Binance application එක හරහා ඔයා හදාගත්තු Binance account එකට මෙන්න මේ විදිහට log වෙන්න. ඒ විදිහට Binance application එක කරා ඔයා හදාගත්තු Binance account එකට log වුණාට පස්සේ ඔයා verification එක නවත්තපු තැනට මෙන්න මේ විදිහට එනවා. මෙතන verify now කියන බටන් එක touch කරන්න. ඔයා living check-in එකෙන් verification එක නවත්තුවා නම් මෙන්න මෙතනට එනවා. ඔයා මුලින්ම නවත්තලා තියෙනවා නම් එන්නේ එතෙන්ට තමයි එන්නේ. ඉතින් මම කලින් නැවතුවේ living check-in එකෙන්. එතනදී web browser එක කරා අපේ phone එකේ කැමරාව open කරගන්න access හම්බුන්නේ නැති හින්දා මේ විදිහට Binance application එක download කරගෙන Binance application එකෙන් account එකට log ගිහලා Binance application එක කරා අපේ phone එකේ selfie cam එක open කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන පේන රවුමට වගේ මුහුණ අල්ලන්න. ඊට පස්සේ යට තියෙන continue කියන බටන් එක touch කරන්න විතරයි තියෙන්නේ. මේ විදිහට ඔයාලට පුළුවන් living check එක කරන්න. ඊට පස්සේ ඔයාගේ information confirm කරන්න මෙන්න මේ වගේ තැනකට එනවා. ඔයාගේ ID එකේ තියෙන විස්තර මෙන්න මෙතන වැටිලා ඇති automatically. ඔයාගේ නම, birthday, address වගේ දේවල් මෙතන automatically වැටිලා ඇති. මේ දේවල් ID එකේ තියෙන විදිහට නැතුව වෙනස් විදිහකට තියෙනවා. ඔයාලට පුළුවන් මේවා edit කරන්න. මේ information හරියටම ලබා දෙන්න. ඔයාගේ ID එකේ තියෙන විදිහට තමයි මේ information ඔයා හරියට ලබා දෙන්න ඕන. ID එකේ තියෙන address එකේ ඔයා දැනට පදිංචි නැති වුණාට කමන්නේ. ඒ ID එකේ තියෙන address එකම ලබා දෙන්න. ඒ වගේම postal code එක වගේ දේවල් ඒ address එකට දාලා postal code එක ලබා දෙන්න. ළඟම නගරෙත් ඇඩ්‍රස් එකට දාලා ළඟම නගරේ තමයි ලබා දෙන්න ඕනේ. මේ විස්තරව හරියටම ෆිල් කරලා ඒවා හරිද කියලා බලලා යට තියෙන continue කියන බටන් එක ඔයාලා ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට under review කියලා බලා ගන්න පුළුවන්. මෙතන විනාඩි 30ක වගේ කාලයක් දීලා තියෙනවා. මෙන්න මේ විනාඩි 30 ඇතුළත මේ කට්ටිය අපි අප්ලෝඩ් කරපු ID එකේ විස්තරයි, ඒ වගේම අපි ටයිප් කරගත්තු ඩීටේල් වල විස්තරයි, ඒ වගේම අපේ මුහුණ, හැය දේවල් හැම දෙයක්ම රිවිව් කරලා විනාඩි 30ක් ඇතුළත අපේ account එක verify කරලා දෙනවා. ඉතින් අපේ account එක verify වුණාට පස්සේ අපිට email එකකින් මේගොල්ලෝ දැනුවත් කරන මෙන්න මේ විදිහට email එකක් එවනවා. account එක verify වුණා නම් ඒ විදිහට අපේ account එක සාර්ථකව verify වුණාට පස්සේ අපිට පුළුවන් Binance application එකට ගිහිල්ලා බලන්න. Binance application එකට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් verified කියලා වැටලා තියෙන. එහෙනම් අපි දැන් බලමු Binance එකේ ඊතුරු settings ටික කොහොමද හදාගන්නේ කියලා. application එකට ඇවිල්ලා මෙන්න මෙතනට එන්න. මෙන්න මෙතන තියෙනවා security කියන option එක. අන්නේ security කියන තැන ඔයා එකපාරක් touch කරන්න. ඊට පස්සේ මේ security option යටතේ අපිට පළවෙනියට pass key එකක් add කරගන්න හැකියාවක් තියෙනවා. මෙන්න මෙතන තියෙනවා pass key කියලා තැනක්. අන්න ඒක touch කරන්න. ඒක touch කරාන් පස්සේ අපිට පුළුවන් අපේ phone එකේ fingerprint එක හරි එහෙම නැත්නම් password එක එහෙම නැත්නම් pattern එක හරි type කරලා Binance account එකට කෙලින්ම log වෙන්න නැවත email password එක ගහින්න අවශ්‍ය නැහැ. අපේ phone එකේ fingerprint එක තියපු ගමන් අපිට account එකට log වෙන්න පුළුවන්. ඉතින් මේ pass key add කරගන්න යනකොට මේ විදිහට security verification එකක් කරන්න ඔයාගේ email එකට code එකක් එනවා. ඒ code එක add කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ phone එකේ pass key එක add කරගන්න. හරි ඒ වගේම අපි Binance account එක email address එක අර හැදුවා නම් අපිට පුළුවන් අපේ Binance account එකට phone number එක add කරගන්න. මෙන්න මේ password කියන තැනට යටින් පහලින් තියෙන e තලයක් අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් phone number කියලා තැනක් තියෙනවා. අන්නේ phone number කියන එක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ phone number එක Binance account එකට මෙන්න මේ විදිහට add කරගන්න. මෙන්න මෙතන තියෙනවා add phone number කියලා බටන් එකක්. අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාගේ phone number එක add කරන්න. එහෙම නැත්නම් phone number එක type කරගන්න. මෙන්න මේ වගේ තැනක් එනවා. මෙන්න මෙතනට ධන 94 ඉස්සරහින් වැටිලා ඇති. ඊට පස්සේ ඔයාලට ගන්න තියෙන්නේ බිංදුව නැතුව ඔයාගේ phone number එක මෙන්න මෙතනට type කරගන්න එක. phone number එක type කරගත්තට පස්සේ යටින් තියෙනවා get code කියලා වර්ණයක්. අනේ get code කියන එක touch කරන්න. get code කියන එක touch කරාට පස්සේ ඔයා මෙතන type කරගත්ත phone number එකට code එකක් එවනවා. අන්නේ code එක ඔයාලට පුළුවන් මෙන්න මෙතනට type කරලා යට තියෙන submit කියන බටන් එක touch කරලා ඔයාගේ phone number එක ලේසියෙන්ම
ඔයාගේ Binance account එකට add කරගන්න. ඊපස්සේ අපිට කැමති නම් පුළුවන් අපේ Binance account එකේ password එක මාරු කරගන්න. ඉතින් password එක මාරු කරගන්න ඕන මෙන්න මෙතන තියෙන password කියලා බටන් එකක් අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ඔයාගේ password එක මාරු කරගන්න new password කියන තැනට අලුත් password එක type කරගන්න. ඒ password එකම නැවත confirm password කියන තැනට type කරලා ඔයාලට පුළුවන් අලුත් password එකක් ඔයාගේ Binance account එකට add කරගන්න. මේ විදිහට ඔයා password එක change කරොත් ඔයාගේ account එක log out වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් නැවත log වෙන්න ඔයාගේ email address එක හරි phone number එක හරි මෙතනට type කරගන්න. ඊට පස්සේ continue කරන්න. ඊට පස්සේ ඔයාගේ phone එකේ fingerprint එක තියලා ලේසියෙන්ම මෙන්න මේ විදිහට ඔයාගේ account එකට නැවත log වෙන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ඔයා නැවතත් Binance home page එකේ මේ විදිහට ඉන්නේ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේකේ උඩම තියෙන ඉරි තුනක් අන්න ඒක touch කරන්න. ඒක touch කරලා ඔයා යන්න මෙන්න මෙතන තියෙන ඊතලයට. ඊට පස්සේ මෙන්න මේ security කියන තැන touch කරන්න. security කියන තැන touch කරලා අපට කැමති නම් පුළුවන් Google Authenticate වගේ දේවල් add කරගෙන අපේ Binance account එකේ security එක තවත් වැඩි කරගන්න Google Authenticate add කරගන්න ඕන. මෙතන තියෙන Authenticate app කියලා බටන් එකක් අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතන යට තියෙන enable කියලා බටන් එකක්. අන්න enable කියන බටන් එක touch කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට code එකක් හම්බ වෙනවා. අන්න ඒ code එක ඔයා copy කරගෙන Google Authenticate එකට දීලා එතනින් ඔයාලට හම්බ වෙන code එක නැවත කොපි කරගන්න. මේ විදිහට කෝඩ් එක කොපි කරගෙන නැවත ඔයා මෙතෙන්ට ලබා දීලා ඔයාලට පුළුවන් Google Authenticate මේකට add කරගෙන ඔයාගේ Binance account එකේ security වැඩි කරගන්න. ඉතින් ඔය security settings ටික හදාගත්තාන් පස්සේ හොඳටම ඇත්ත. ඊට පස්සේ අපි බලමු මේකේ වැදගත්ම දේ අපි account එක හදාගත්තට පස්සේ අපිට හම්බෙන reward එක කොහොමද claim කරගන්නේ කියලා. මෙන්න මෙතන තියෙන reward hub කියන එක. reward hub කියන එකට ඇවිල්ලා අපිට පුළුවන් reward claim කරගන්න. ඊට පස්සේ අපි බලමු Binance account එකේ payment method කොහොමද add කරගන්නේ කියලා. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතනට ඇවිල්ලා උඩ තියෙන settings icon එක උඩ එකපාරට touch කරන්න. ඊට පස්සේ ඔයා පොඩ්ඩක් මෙතනින් පහළට එන්න. පහළට ආවට පස්සේ ඔයාලට මෙතන පහළ බලා ගන්න පුළුවන් payment method කියලා බටන් එකක් තියෙනවා. අන්නේ payment method කියන බටන් එක ඔයා එකපාරට touch කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් P2P payment method කියලා බටන් එකක් තියෙනවා. ඊට ඉස්සරහින් add කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් add payment method කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ මෙතන search bar එකේ ඔයා search කරගන්න ඕනේ bank transfer කියලා. ඉතින් ඔයාගේ account එකේ මුදල් බැංකුවට ගන්න ඕන මෙතන bank transfer කියලා search කරන්න. bank transfer කියලා search කරාට පස්සේ මෙන්න මේ තියෙන bank transfer කියන එක ඔයා select කරන්න. ඒක select කරාට පස්සේ ඔයාගේ නම මෙතන උඩින්ම වැටලා තියෙනවා. ඔයා Binance account එක හදන්න දීපු නම තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ බැංකුවේ නම මොකක්ද කියලා අහලා තියෙනවා. එතනට ඔයාගේ බැංකුවේ නම type කරගන්න. ඊට පස්සේ ඔයාගේ branch එක මොකක්ද කියලා අහලා තියෙනවා. එතන ඔයාගේ branch එක type කරගන්න. ඊට පස්සේ යටින්ම තියෙනවා ඔයාගේ බැංකුවේ account number එක දාන්න තැනක්. එතනට ඔයාගේ බැංකුවේ account number එක දාලා යට තියෙන confirm කියලා බටන් එකක් අන්න එක touch කරන්න. ඊට පස්සේ ඔයාගේ email එකට code එකක් එයි. ඒ code එක දීලා submit කරාට පස්සේ ඔයාගේ බැංකු detail මෙන්න මේ විදිහට add වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් තවත් බැංකු detail මෙන්න මෙතනින් add කරගන්න. ඉතින් ওই ටික තමයි Binance account එක අපි මූලිකව හදාගන්න අවශ්‍ය වන settings ටික. ඉතින් මේ දේවල් වලට මොකක් හරි නොතේර තැනක් තියෙනවා නම් පහළ comment section එකේ comment එකක් දාගෙන යන්න. ඒ වගේම වීඩියෝ හොඳයි නම් වීඩියෝ එක like කරන්න. එහෙනම් අලුත්ම වීඩියෝ එකකින් අම්මෙන්තුරු ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.